හෙලෝ කොහොමද ළමයිනේ අදත් vlogs of yummy SL channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට ඖෂධීය ගුණයෙන් යුක්ත කොළ වර්ගයක් හඳුන්වලා දෙන්න තමයි ආවේ. මීට කලින් මම ඔයගොල්ලන්ට සීනි අඩු කරගන්න පුළුවන් ඖෂධීය කොළ වර්ගයක රෙසිපි එකක් අරගෙන ආවා. අදත් මම ඒ වගේ කොළ වර්ගයක් හඳුන්වලා දෙන්න තමයි එන්නේ. මේ බලන්නකෝ ඔයගොල්ලෝ අඳුරනවද මේ කොළ වර්ගය? මේ ගහ දැක්කොත් ඔයාලා අඳුරාවිද මේ බලන්න පැලේ මේකේ පුංචි මලකුත් එනවා. මේක තමයි මොනර කුඩුම්බිය යාළුවනේ. මේ තියෙන්නේ මේ මොනර කුඩුම්බිය පැලයක්. බලන්නකෝ මේවා අපේ වතු වල ඉලිපෙහෙලිය හැමතිස්සෙම නිතරම වාගේ දකින්න ලැබෙන පැලයක් ශාකයක්. ඉතින් මේක හරිය ගුණදායකයි පුංචි අයොන්ට. අර කිරිපණුව අමාරුව කියලා කියන්නේ අන්නේ පණුව අමාරුව හැදුණු කාලෙට මේක හරීම ඖෂධීය ගුණ බෙහෙතක්. පුංචි අයට විතර නෙමෙයි ලොකු අයටත් මේක කැඳ හදලා බොන්න පුළුවන්. ඒ වගේම මේ කොළ සම්බෝල හදලා කන්නත් පුළුවන්. ඒ වගේම මේක අපිට පරිප්පුඩින් ඉත්තක් දාලා අර අපි නිවිතිය උයනවා වගේ උයලා කන්න දෙන්නත් දරුවන්ට පුළුවන්. මේක චුට්ටිත්ත තිත්ත ගතියක් හිටිනවා. ඒක නිසා සම්බෝල හදලා දෙනවට වඩා පුංචි අයවන්ට පරිප්පු ටිකක් දාලා හදලා වගේ දෙනවා නම් හොඳයි කියලා මං හිතනවා. ඉතින් මම මේවා අද එළිය පහලේ තිබිලා අපිට ලොකු ඉඩක් කඩක් තියෙන මිදුලක් එහෙම නෑ. උනාට පුංචි අයින් වල මේවා ගොඩක් හැදෙනවා. මම දැකලා තිබිලා මේ කඩාගෙන ආවා හදන්න කියලා. මේක මේ නිකන් ගෙදරට කැම වේලකට එකතු කරගන්න තමයි මම කඩාගෙන ආවේ. නමුත් මේක ඖෂධීය ගුණයෙන් යුක්ත නිසා මට හිතුණා ඔයගොල්ලන්ට පොඩ්ඩක් පෙන්වන්න පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් පුළුවන් නම් දරු පැටවුන්ට බෙහෙත් වර්ගම ගෙනල්ලා දෙන්නේ නැතුව මේ වගේ දෙයකින් ඒගොල්ලන්ගේ ওই රෝග ලෙඩ දුක් සමනය කරගන්න පොඩ්ඩක් උත්සාහ කරන්න යාළුවනේ. බෙහෙත් වර්ගම ඇඟට පුරවන්න එපා. ඉතින් තාම පුංචි අයෝනේ. අපිට උනත් හරිම ගුණදායකයි. ඒ කියන්නේ ලොකු අයොන්ට. ඉතින් මේවා කැඳ හදලා බොන්න සම්බෝල මේ වගේ උයලා කන්න ඉතින් හරි පුළුවන්. ඉතින් කම්මැලි නැතුව චුට්ටක් වත්ත පිටිය ඇවිදලා නෙලාගෙන ඇවිල්ලා කොළ ඩිංගිත්තක් ගෙදර හදන්න. ඉතින් මේ ඖෂධීය ගුණයෙන් යුක්ත පැලෑටියක් නිසා තමයි මේ. ඉතින් මේ මොනවා කරන්න ගියත් ඕගොල්ලන්ව මට මතක් වෙනවා. ඉතින් දඩි බිඩිය ඒක නිසා මේක සෝදලා පිරිසිදු කරලා අරගෙන ඕගොල්ලන්ට පෙන්වන්න හිතුණා මේ වීඩියෝ එක අරගෙන ආවේ ඒකයි. ඉතින් ඔයාලත් වතු පිටිවල අහල පහල කොළ මුකුණු යන විකුණන කඩවල එහෙමත් මේව දකින්නට තියෙනවා. ඉතින් වියදම් කරලා ගේන්න ඕනේ නැහැ. ගෙදර මිදුලේ මේ වතු පිටිවල වැවෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒව නෙලාගෙන ඇවිල්ලා දරු පැටවුන්ට හදලා දෙන්න පුළුවනි. ඉතින් මට හිතුණා අද මේ පුංචි වීඩියෝ එක ඔයගලන්ට අරගෙන එන්න. ඉතින් මම අද මේක පරිප්පුඩින් ඉත්තක් දාලා උයන්න තමයි හිතාගෙන ඉන්නේ. මං ඉතින් උයන වීඩියෝ එකක් නම් අරගෙන එන්නේ නෑ. ඔයගොල්ලෝ දන්නවනේ නිමිති උයනවා වගේ උයන්න මේක. මම මේ උයලා ඉවර වුණාම පුළුවන් නම් ඔයගොල්ලන්ට පුංචි වීඩියෝ කෑල්ලක් අරගෙන පෙන්නන්නම් ඉතින්. හොඳේ? එහෙනම් අපි මේක හදන්න යමුකෝ. මේ පැලේ මතක තියාගන්න යාළුවනේ මේක තමයි මොනර කුඩුම්බිය කියන මේ ඖෂධීය ගුණයෙන් යුක්ත ශාකය. මේකෙන් තව ගොඩාක් දේවල් වලට ගුණදායකයි. ලෙඩ රෝග දුක් සුව වෙනවා. ඉතින් ප්‍රධානම විදියට පණු රෝගයට තමයි වැදගත්. ඉතින් මේ ඖෂධීය පැල කොහෙන් හරි ඉතින් අපේ ඇඟට වැටුනහම කොයි පැත්තෙන් හරි ලෙඩ දුක් වලට වටිනවා. ඉතින් හොඳ වෙන්න පුළුවන් කොයි ලෙඩක් තිබුණත්. බලන්නකෝ ඉතින් හරීම වටිනවා. එහෙනම් අපි හදන්න යමුකෝ. දැන් බලන්නකෝ යාළුවනේ මම පරිප්පු වල සුදු ලුණු ටිකක් යහමින් දාලා ටිකක් වැඩිපුර සුදු ලුණු ටිකක් එකතු කරගන්න යාළුවනේ. සුදු ලුණුත් හරි හොඳයිනේ. මේ විදිහට පරිප්පු ටික මේ වතුරෙන් තමයි මම තඹ ගත්තේ. මේක හිඳීගෙන එනකොට මම අර ගත්තු කොළ එකතු කරගන්නවා. පිරිසිදු කරලා සෝද ගනිපු. මේ අර නිවිති හදනවා වගේ තමයි මේක හදාගන්න යාළුවනේ. ඊට පස්සේ මිටි කිරි ඩිංගිත්තක් එකතු කරගන්න තමයි තියෙන්නේ ඕගොල්ලන්ට. බලන්නකෝ මම කොළ ටික එකතු කරගත්ත යාළුවනේ. මේ බලන්නකෝ තියෙනන් ටිකක් යහමින් කොළ එකතු කරගන්න. මොකද වැඩිපුර ගුණයක් ගන්න පුළුවන් කොළ ටිකක් වැඩිපුර වැටුනහමනේ. දැන් මේකනේ මිටි කිරි ඩිංගිත්තක් එකතු කරගෙන අපි උයාගමු. එච්චරයි තියෙන්නේ. පුංචි අයොන්ට නම් ඉතින් මේ වගේ දේවල් හදලා කවා ගන්න අමාරු වෙන යාළුවනේ. ඉතින් ඒගොල්ලෝ කන්න කැමති තව රස මොන හරි කරි වර්ගයක් එක කලවමට මේගොල්ලන්ට ඉතින් හැමීට කවා ගන්න මේ විදියට හදලා දෙන්න ඉතින්.
මේ දැන් අපි මේක උතුරවා ගමු. මේක නිකම්ම කොළ ටික ලියලා මිටි කිරි ටිකක් දාලා උයා ගන්නත් පුළුවන් යාළුවනේ. එතකොට අපිට ඒකට ඕනනම් බිත්තරයකුත් කඩලා දාගන්න පුළුවන්. මේ කොළ විතරක් කිරට උයා ගන්නවා නම් හිඳෙන්න වගේ බිත්තරයකුත් කඩලා දාලා ඒක උයා ගන්න යාළුවනේ. එහෙමත් හරිම රහයි පුංචි අයන්ට නම් එහෙමත් හොඳයි. ඒගොල්ලෝ බිත්තර එහෙම කනවනේ. ඉතින් මේක අපි උතුරවා ගමු. ඔන්න යාළුවනේ මං කරියක උතුරවාගෙන ලිප නිවා ගත්තා. බලන්නකෝ නීති කරියක් වගේම තමයි. හැබැයි යාළුවනේ මේක ටිකක් තිත්තයි හොඳේ. මේකට ටිකක් ඇඹුල් යහමින් එකතු කරගන්න යාළුවනේ. ගොරක කුඩු ටිකක් හරි ගොරක කෑල්ලක් හරි ටිකක් යහමින් එකතු කරගන්න අර තිත්ත රස ටිකක් මැකෙන්න වගේ. මේ ඇඹුලට හදාගත්තාම තමයි ටිකක් රස නැත්තම් තිත්තයි. මං කිව්වා වගේ පුංචි අයන්ට කවා ගන්න ඉතින් අපහසුයි තිත්ත ගතිය නිසා. ඒගොල්ලෝ කන්න කැමති තව කරි වර්ගයක් එක කලවමට ඉතින් මේ හිමීට තමයි කවා ගන්න වෙන්නේ. අපි නම් ඉතින් ගානක් නැහැනේ. අපි ඉතින් අපිට කන්න පුළුවන්නේ. පුංචි අයන්ට එහෙම කරන්න. ඉතින් අද මමත් මේ අපේ අයට කවා ගන්න මම අද පොඩි සැමන් කරියක් හදා ගන්නවා මේකත් එක්ක කන්න. මොකද යාළුවා සැමන් කන්න නම් ටිකක් කැමතියි. ඉතින් හිමීට මේකත් එක්ක කලවමට මේ කවා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් යාළුවනේ මේ විදිහට ඉතින් පුංචි අයන්ට බෙහෙත් නොදී පුංචි ලෙඩ දුක් සුව කරගන්න මේ වගේ දේවල් try කරලා බලන්න. ඉතින් තව ඔය වගේ ඖෂධීය ගුණ වර්ගයෙන් යුත් බෙහෙත් පැලෑටි අපේ වතුවල ඕන තරම් හොයාගන්න තියෙනවා. ඉතින් කම්මැලි නැතුව මේ අහල පහලින් චුට්ටක් හොයාගෙන ඉතින් මේ වගේ දරුවන්ට කන්න හදලා දෙන්න. ඉතින් මේවා හරි ගුණයිනේ. ඉතින් යාළුවනේ තව අලුත් රෙසිපි එකක් අරන් ගුණදායක රසවත් රෙසිපි එකක් අරන් ආයෙත් එනකන් එහෙනම් ගිහින් එන්නම් මගේ යාළුවනේ.